මේක ප්‍රාදේශීය සභාවේ මේ කර්තව්‍ය ඉෂ්ට කරන්නේ මේක අපේ බලයක් නෙවෙයි ඒක. එතුමි මේ එතුමිගෙන් ලියුම් වලින් සඳහන් කරලා තියෙන පිඟාවේ බලධාරියේ එතුමිය කියලා. හරිද? ඉතින් ඒකට අදාළ ලිපි ලේඛන සියලු දෙම අපි අද මහ සභාවට ඉදිරිපත් කරා. මේකේ එත් තත්ත්වයේ ඒ සියලුම කරු මන්ත්‍රීතුමන්ලා තුමියන්ලා තේරුම් ගත්තා. ඒ හින්දා තමයි කරු මහ සභාවෙන් මේ යුසුම සමාප්ත කිරීමට තීරණය කළේ. අද විශේෂ මහ සභාව රැස්වීමක් පැවැත්වුවේ දන්නවා සාමාන්‍ය අකුරණ ඉතිවන ගංවතුරු පීඩනය ඒ තත්ත්වයේ වැළැක්වීමට ප්‍රාදේශීය සභාව මගින් කරගෙන ආපු රොන්මඩ ඉවත් කිරීම ව්‍යාපෘති සම්බන්ධව අලුතින්ම ගැටලුවක් මතුවලා තියෙනවා. මොකද ඒක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් තමයි ප්‍රාදේශීය සභාවට මේක කරන්න ඕන කියලා 2022 දී අපිට බාර දුන්නේ. විශේෂයෙන් ඒ කර්තව්‍ය ඇත්තටම ප්‍රාදේශීය සභාව අපි ළඟ තියෙන යන්ත්‍ර උපකරණ පාවිච්චි කරලා මේ වැඩ කටයුතු කිරීම ඇත්තටම බොහොම අපහසු කාර්යයක් හින්දා මේ සම්බන්ධව අපි කමිටු රැස්වීමක් පවත්වලා ප්‍රාදේශීය ලේකම්තුමිය ඒ වගේ මේකට අදාළ වෙන මේ ආයතන ඔක්කොම එකතු වෙලා තීරණයක් ගත්තා. මේක තුන්වෙනි පාර්ශ්වයට ප්‍රාදේශීය සභාව මගින් ටෙන්ඩර් කැඳවලා මේ වැඩ කටයුතු කිරීමට බාර දීමට. ඇත්තටම මේ ටෙන්ඩර් කැඳවීමත් එක්කම විශේෂයෙන්ම මේ සම්බන්ධ අකුරණ ප්‍රාදේශීය ලේකම්තුමියගේ විරුද්ධතාවයක් මේකට එල්ල වුණා. මේ ටෙන්ඩර් කිරීම අත්හිටුවෙන්නේ කියලා එතුමියගෙන් ලිපියක් ලැබුණා. ඒත් එක්කම තමයි විශේෂයෙන්ම මේ සම්බන්ධව තීරණයක් ගැනීම සඳහා තමයි අද දවසේ අපි මහ සභාව කැඳවුවේ. ඒ තුලින් විශේෂයෙන්ම අද අපි මහ සභාවෙන් තීරණයක් කරා අපිටයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අතර තිබිච්ච ගිවිසුම සමාප්ත කිරීමට අපි තීරණය කරා. ඒත් එක්කම විශේෂයෙන් මේ කර්තව්‍ය ඉෂ්ට කිරීමට ආයමත් අපිට ඉල්ලීම් කරනවා නම් අපි බලාපොරොත්තු වෙනවා මාසයක් මාස දෙකක් කාලයක් ඇතුළත අපිට එහෙම ඉල්ලීමක් ආවොත් මේකට අපි සම්බන්ධ වීමට අපි බලාපොරොත්තුෙන් ඉන්නවා. මේක අත්ත තීරණ වෙන්නේ මේක අකුරණ ජනතාවට ලොකු හානියක් සිද්ධ වෙනවා. ඇත්තටම මේක ප්‍රාදේශීය සභාවේ මේ කර්තව්‍ය ඉෂ්ට කරන්නේ මේක අපේ බලයක් නෙවෙයි ඒක. එතුමිගෙන් ලියුම් වලින් සඳහන් කරලා තියෙන පිඟාවේ බලධාරියේ එතුමිය කියලා. හරිද? ඉතින් ඒකට අදාළ ලිපි ලේඛන සියලු දෙම අපි අද මහ සභාවට ඉදිරිපත් කරා. මේකේ එත් තත්ත්වයේ ඒ සියලුම කරු මන්ත්‍රීතුමන්ලා තුමියන්ලා තේරුම් ගත්තා. ඒ හින්දා තමයි කරු මහ සභාවෙන් මේ යුසුම සමාප්ත කිරීමට තීරණය කළේ. මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභාවට යම්කිසි මුදලක් වැයලා තියෙනවද? අනිවාර්යයෙන් මේකදී ඇත්තට මිලියන 15ට වඩා වැඩි මුදලක් ප්‍රාදේශීය සභාව වශයෙන් මේ අවුරුදු 3ක් වැනි කාලය තුල වියදම් කරලා තියෙනවා. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව ඒ වගේම දිස්ත්‍රික් සම්බන්ධ කමිටුව වලට ව්‍යාපෘති වාර්තා ඉදිරිපත් කළා තමයි මේක ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඒකාබද්ධව මේක පටන් ගත්තේ.